ඔයාලා දන්නවද දැන් ඉන්න හැදෙන ළමයින්ගේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ගේ මනුස්සකම ගෑවිලාවත් නැහැ කියලා හැමෝම කියන එක ඇත්තටම එහෙම තමයි. ඒකට හේතුව මොකක් වෙන්නේ නැති කියලාද ඔයාලා හිතන්නේ? සාමාන්‍යයෙන් ඉස්සර කාලේ ගොඩක් අර පවුලේ සමාජිකයෝ ටික දෙනා එකට හිටියන්නේ. ඒ කියන්නේ කරන්ට් එක තිබුණේ නැහැ. මොබයිල් ෆෝන් තිබුණේ නැහැ. ඒ නිසා හැන්ද වෙනකොට සාලේ මැද්දෙන් චෙමිලි ලාම්පුවක් පත්තු කරලා ඒක වටේ ඉඳගෙන ළමයි එකට අයියලා මල්ලිලා කොහොම එකට ඉඳගෙන පාඩම් කරලා අම්මා තාත්තා හැමෝම එකට අර පුංචි එළියට එන කණා මැදිරියෝ වගේ ඒ පුංචි එළිය වටේට ඉඳගෙන ඒ ගත කරපු සුන්දර කාලය ඒ කියන්නේ පවුලයාගේ බැඳීම තව තවත් වැඩි දියුණු කරා. සහ කෑම කද්දි පෑවෙලා අම්මා තාත්තා පෙනි ඒ ගත කරපු කාලේ දැන් ඉන්න ළමයින්ට හම්බ වෙන්නේ නැහැ. දැන් ඉන්න ළමයි එක ළමයෙක් එක කාමරයක අනිත් ළමයි තව කාමරයක ෆෝන් එක ඔබ ටීවී බල අර අන්‍යෝන්‍ය බැඳීම කියන දේ ගොඩාක් දුරස් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අනේකාගේ හැඟීම් තේරුම් ගන්න බැරි, අනිත් කෙනාගේ දුක, වේදනාව තේරුම් ගන්න පුළුවන් මනසක් දැන් ඉන්න අයට නැහැ. නැති වෙන්න හේතුව මොහොතට ඒකයි. ගෙවල් වල ලයිට් එළියෙන් පිරීලා ගොඩක් අය දුරස් වෙලා නැත්තම් ඒ කාලේ කියන්නේ 1930 40 ගණන් නෙමෙයි. අපි අත්දැකපු 90 ගණන් 80 ගණන් ওই කාලවල වල කරන්ට් එක තිබුණේ නැහැ. කරන්ට් එක නැවෙත් තිබුණා නම් ඉවරයි නේද? කරන්ට් එක දුන්න නිසා තමයි මේ කරන්ට් එකයි තාක්ෂණයයි දියුණුව එක නරක පැත්තක් තමයි මේ මනුස්සකම කියන එක අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙන්නේ. මේ මන් දකින විදිය නිවැරදි කිරීම වලට යටත් වෙනවා.